හෙලෝ යාළුවේ ඉතින් මං ඊයේ ටිකට් එකක් ගත්තා. ඉතින් ඒක බලන්න තමයි ඉතින් යන්න හදන්නේ දැන්. අනිවාර්යයෙන් අපි ආවෙත්තට පැනගමු. ඉතින් ටිකට් කඩේ ළඟට යන් ඉතින්. ටිකට් එකේ අංක කීයද තියෙන්නේ? 6 27 48 61. හෙලෝ බං, මේ මගේ ටිකට් එක ඇදිලා බං ලක්ෂ 90ක් බං. බස් එකක් ගන්න පුළුවන් බං. යමන් මෙතන බස් ගොඩක් තියෙනනේ. ලක්ෂ 90ට බස් එකක් තියෙනවා. යමන්කෝ බලන්න. මරු බස් ටිකෝයි මාය වගේ ලස්සන ලක්ෂ 90ට බස් තියෙනවා. මෙච්චර ලස්සන බස්. අම්බෝ ගිහින් බලමු. හෙලෝ අයියේ, මේකේ ලක්ෂ 90ට විතර ගන්න බස් තියෙනවද දන්නේ නෑනේ. ලක්ෂ 90ට නෑ මල්ලි, 80ට එකක් තියෙනවා. ඒක බලමු අයියේ බලමු. ඔය මල්ලි පිටිපස්සේ තියෙන එක මේකද අයියේ? ඒක සුපිරි බස් එකන්නේ. අනිත් බස් එහෙම කොහොමද අයියේ මිල ගණන්? අනිත් ඒවා නම් මල්ලි කෝටිය පැනලා දැන්න. මේක විතරේ ලක්ෂ 80කට තියෙන්නේ. එහෙමද? ඒවා මේ බස් එකත් හොඳයි. මම බස් එක වටේ බලලා ඉන්නද? හොල්ලන්නේ නැහැ. මල්ලි බලලා ඉන්න. බස් එක නම් මරු අයියේ. අපි බස් එක ගන්නම් එහෙනම්. ගන්නවද මල්ලි? තට්ටයිල සල්ලි ටික පාර දීලා අරන් යන්න පුළුවන් බස් එක. අයියේ ලක්ෂ 80. එහෙනම් අපි ගිහින් එන්නම්. thank you. එහෙනම් අපි යන්නම් අයියේ. හරි මල්ලි, එහෙනම් බස් සරණ පරිස්සමින් යන්න. බස් එක නම් මරු අපි දැන් මේ බස් එක මොඩිෆයි කරන්නත් ඕනි බා. අරන් යමන් එහෙනම් ගරාජ් එකට. එහෙනම් ස්ටාර්ට් කරමු. බස් එක අරන් දැන් ගරාජ් එකට යමු. ලක්ෂ 10කුත් ඉතුරුයිනේ. ලක්ෂ 10 මොඩිෆයි පාරක් කරමු. බස් එක ගරාජ් එකට දැම්මා. බස් එක දැන් හදන්න තමයි යන්නේ, මොඩිෆයි කරන්න. ඉතින් අපි බස් එක හදලා ඉවර වෙලා සෙට් වෙමු.
බස් එක නම් හදලා ඉවරයි කොහොමද බලන්නකෝ ලස්සන අලු රෙජි තමයි ඉතින් හදලා තියෙන්නේ ගෑම් වල ඉතින් ලස්සනට හදලා තියෙන්නේ කොහොමද කියලා බලන්නකෝ බස් එක වටේ ලස්සන කෝච්චියකුත් යනවා ඒ හරියෙම බස් එකේ මංකල ගමන විදියට ඉතින් අද මාතර බෝධිය වදින්න තමයි වැරදුනා අලුතර බෝධිය වදින්න තමයි ඉතින් යන්නේ ස්ටාර්ට් කරලා යමු සාදු 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 සා එතනින් දැන් දාගමු ආනේ නෝති කියලා බලලා දාගන්න ඕනේ ආනේ යන්නේ දැම්මා අප්පට වෙතන දුවයි නෑ වෙතන අවුලන්නේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා තව ටිකයි බෝධිය නගරේ ඉතින් එනා මේ අද වීඩියෝ එකේ ඉතින් බෝධියට යන්නේ ඉතින් අපි එතනින් නවත්වනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා වීඩියෝ එකට like කරන්න comment එකක් දාන්න අමතක කරන්න එපා එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු